හිතවත් සෞර්දේනි හොඳ ප්‍රැග්මටික් මිනිහෙක් වෙන්නේ කොහොමද? අද අපි කතා කරන්න යන්නේ ජීවිතයේ දර්ශනවාදය තුලින්. ප්‍රැග්මටිසම් කියන කාරණා පිළිබඳව අතිශය වැදගත් සෞර්දේ ගොඩාක් මිනිස්සුන්ගේ ජීවිතවල රෙසනේට් වෙන්න පුළුවන්. අනුනාද වෙන්න පුළුවන් ලස්සන ෆිලොසොෆි එකක් තමයි ප්‍රැග්මටිසම් කියලා. කියන ඔය ලොකු හඳේ තියෙන අනුභූතික අල්ලන්න බැරි නම් මන සංකල්ප නෙමෙයි. ජීවිතේ ප්‍රැග්මටික් මිනිහෙක් වෙන්න පුළුවන්. ප්‍රැග්මටිසම් කියන එක ආරූඪ කරගන්න පුළුවන් සෞදේ ලොකු තැනකට යන්න පුළුවන්. අද මේ වීඩියෝ එකේ අපි කතා කරනවා. ප්‍රැග්මටිසම් ගැන කතා කරනකොට මේ විෂය තියෙන ලස්සන කතාවක්. ඒක කියලා පටන් ගන්න හරි ලස්සන එකක්. සෞදේනි ඔය යුරෝපයේ ග්‍රීස්ම ඍතුවක එක්තරා සැන්දාවක ෆිලොසොෆර්ස්ලා තුන්දෙනෙක් ගියාලු බාර් එකකට පොඩ්ඩක් හවසට එකතු වෙන්න කියලා. මේ ගියේ ෆිලොසොෆර්ස්ලා තුන්දෙනෙක්. පළවෙනි එක අපි කියනවා පළවෙනි කෙනා තමයි රෂනලිස්ට් කෙනෙක්. හේතුවාදී. සෞදේනි හේතුවාදී. ජීවිතයේ හැමතිස්සෙම සුදුසුම දේ හොයනවා. හැමදේම කාරණා කටයුතු විග්‍රහ කරලා තමයි එයා හැමතිස්සෙම තීරණය ගන්න. සුදුසුම දේ තමයි අර්ථය. ජීවිතේ අර්ථය තියෙන්නේ සුදුසුම දේ තෝරා ගැනීම තුනයි කියන එක තමයි රෂනලිස්ට් හිතන්නේ. අනිත් එක්කෙනාට අපි කියනවා විඥානවාදියා. විඥානවාදී අපි කියනවා එයාට අයිඩියලිස්ට්. අයිඩියලිස්ට් හිතන්නේ මේමයි. මේ එයා හිතන බොහොම අනුභූතික අපිට අල්ලන්න බැරි මේ හදේ තියෙන වලාකුළු වල තියෙන විදිහට තමයි යා ලෝකේ දකින්නේ. මේ වලාකුළු වල තියෙන අයිඩියල් උත්කෘෂ්ඨ නිර්මාණය යම් කෙටි රිෆ්ලෙක්ෂන් එහෙම නැත්නම් මේ අපි කියනවා මේ ඡායාවන් තමයි අපේ ලෝකයේ තුල අපි දකින්න උත්සාහ කරන්නේ. ඉතින් එයා බලන්නේ මේ ඡායාවන් තුල කොහොමද යාගේ ජීවිතේ උපනංවන්නේ කියන කතාව කියන එකත් තේරෙන්නේ නැහැ. අයිඩියලිස්ට්ලා හම්බෙලා ඇති ගොඩක් වෙලාවට ඔයගලන්ට. හරි. තුන්වෙනි එක්කෙනා ඇවිල්ලා අපි අද කතා කරන ප්‍රැග්මටිස්ට් කෙනෙක්. ප්‍රැග්මටිස්ට්. ඉන්යාගේ වැඩේ මේ මාරි ප්‍රායෝගිකයි. එයා බලන්නේ සහෝදරේ ජීවිතය තුල වැලියු එක ගේන්න හදන්නේ කොහොමද දන්නවද? ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වීම තුලින් මොකක්ද සුදුසුම ක්‍රියාත්මක වීම යාගේ ජීවිතයේ සරසන ප්‍රැග්මටිස්ට් ඒ වෙනුවෙන් තමයි ජීවිතේ කැප කරන්නේ. සහෝදරේනි බාර් එකට ගියා. බාර් එක අමුතු බාර් එකක්. ලොකු නෝටිස් එකක් ගහලා දිනා one drink one choice no refills. එක බීමයි දෙන්නේ. එක පාරක් ඔයගොල්ලෝ තෝරගන්න දෙපාරක් පෙරලා දෙන්නේ නැහැ. එක කප් එකක් තමයි කාටත් මේ බාර් එකේ ලැබෙන්නේ. සහෝදරේනි රෂනලිස්ට් තමුන්ටම ගියා ගත්තා. හරි. එහෙනම් මම හොඳම ඩ්‍රින්ක් එක මේ වෙලාවේ තියෙන එක හොයා ගන්න ඕනේ. ගත්ත මෙනියු එක අතට උඩට යනවා, පල්ලෙහාට යනවා. ගෙවන මුදලට සුපිරිම එක්ස්පීරියන්ස් එකක් ලැබෙන. බීම යා හොයන්න පටන් ගත්තා. ගෙවන මුදලට නිසි වටිනාකමක් ලැබෙන. දාලා තියෙන දේවල් ඉන්ග්‍රීඩියන්ට් කොච්චර ප්‍රතිශතයක් තියෙනවද? කොච්චර එක්කෙනෙක් රිවිව් කරලා තියෙනවද? කොච්චර හොඳට දාලා තියෙනවද? ඔන්න රෂනලිස්ට් එයාගේ කාර්යභාරය පටන් ගත්තා. අයිඩියලිස්ට් කියනවා මෙහෙමයි. මේ වෙලාවට පර්ෆෙක්ට් ඩ්‍රින්ක් එකක් තියෙනවා. හැබැයි මේ පර්ෆෙක්ට් ඩ්‍රින්ක් එක මේ මෙනියු එක ඇතුලේ මට හොයාගන්න පුළුවන් වෙද දන්නේ නැහැ. මොකද මගේ ලෝකේ තියෙන පර්ෆෙක්ට් ඩ්‍රින්ක් එක කවුරුත් හදලා නැහැ. මගේ මේ දිවයට සමග මේ අහලා තියෙනනේ වගේ දිව සමග මේ රසයන් ගැටෙනකොට නැගෙන ඒ පුංචි වේදනාව ගැන මම එච්චර හිතන්නේ නැහැ. ඔය කැපසිටි ඩ්‍රින්ක් එකක් දෙන්න. ඒව ඔන්න අයිඩියලිස්ට් කතාවයි තමයි මේ. රස කරලා කියන්නේ හැම අයිඩියලිස්ට්ලම මෙහෙම නැහැ. ප්‍රැග්මටිස්ට් ආවලු මේ බාන්න කෝ ගන්නව මෙනියු එක වේටර් ළමයට කතා කරලා කිව්වලු පුතා මේ වෙලාවේ හවසට මිනිහෙක්ට බොන්න මේ ග්‍රීස්ම යුද්ධයේ හවසට මිනිහෙක්ට බොන්න තියෙන හොඳම ඩ්‍රින්ක් එක දෙන්න. මට මේක එන්ජොයි කරන්න හොඳම ඩ්‍රින්ක් එක ඔයා මට හොයලා දෙන්න. හැබැයි හෙට මට මම මේක බිව්වා කියලා මට කනගාටු වෙන්න තියන්න එපා. මේ බාටෙන්ඩර් කිව්වලු හරි. මෙන්න මේ ඩ්‍රින්ක් එක. තාම මොකද රෂනලිස්ට් තාම සෞර්දිනේ ගණන් හදනවලු. සුදුසු බීම එක හොයන්න. අයිඩියලිස්ට් ලෝකේ අනිත් ස්පර්ශයේ කොහොමද ගැටෙන්නේ කියලා කොහෙලවලු. ඒ බීම එක හොය විදිනවලු සෞර්දිනේ. ප්‍රැග්මටිස්ට් මොකද බීර් කෝප්පයක් අරගෙන පිටිපස්සට වාඩි වෙලා ඒක රස විඳින්න ගත්තා. සෞර්දිනේ මේ ලෝකේ සමහර මිනිස්සු හිතනවා වැඩි. හිතනවා සුදුසුම දේ මේ කියලා. ඔය ඉන්නවා සෞර්දිනේ. සමහර මිනිස්සු ජීවත් වෙන්නේ මේ ලෝකෙ නෙමෙයි. සීන ලෝකවල. ඒගොල්ලොම හදාගත්තු අමුතු රියැලිටියක් ඇතුලේ සෞර්දිනේ රිෆ්ලෙක්ෂන් මේ ලෝකෙ දැක ඒගොල්ලෝ ජීවත් වෙනවා.
ඒගොල්ලෝ පල්ලෙහාට බයින දවසක් වෙන්නේ නැහැ. නමුත් සෞර්දිනී සමහර ඉතා කුඩා මිනිස්සු ප්‍රමාණයක් මේ ලෝකේ ඉන්නවා. දේවල් තමුන්ට ලබා ගන්නවා. තමුන්ගේ ජීවිතයේ ඒ අර්ථයන් තුලින් සකසා ගන්නවා. අර්ථය තුලින් ක්‍රියාත්මක වීම තුලින් සෞර්දිනී ජීවිතයේ සරසන මිනිස්සු. ප්‍රැග්මැටිසම්. අද අපි කතා කරන්න යන්නේ ප්‍රැග්මැටික් ෆිලොසොෆි එක පිළිබඳ අතිශය වැදගත්. ඉතින් ප්‍රැග්මැටිස් තමයි අවසානයේට බීර කෝප්පේ අරගෙන අර බාටෙන්ඩර්වත් අතින් අල්ලගෙන බීර මේ බාරකින් එළියට ගියා කියලා කියන්නේ. අතිශය වැදගත් සෞර්දිනී බෝ කෙනෙක් තමුන්ගේ ජීවිතේ අර්ථය සෞර්දිනී කවුරු හරි සුරදූතෙක් ලියලා දුන්න මේ පොතක වචන වලකට සීමා නොකර නැත්තම් අල්ලන්න බැරි ස්පර්ශ කරන්න බැරි මා ලොකු සුරංගනා කතන්දර තියාගෙන ඒවා ක්‍රියාත්මක කරගන්න බැලුව තමන්ගේ ජීවිතේ හැමතිස්සෙම කොටු වෙලා ඉන්නවද? එහෙම නැත්තම් ජීවිතේ තමුන් දකින සුදුසු විදියට ක්‍රියාත්මක වීම තුලින් ජීවිතේ සරසනවාද? ප්‍රැග්මැටිසම්. සෞර්දිනී අද කතා කරන්න යන්නේ මගේ නම රුචිර විජේසේන. මම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක්. මම නිතරම හිතන දෙයක් තමයි ගණිතය, විද්‍යාව, දර්ශනවාදය. මේ ජීවිතයට අපිට එකතු කරගන්න පුළුවන් නම් අපිටත් රටක් විදියට සෑහෙන තැනකට යන්න පුළුවන් කියලා. ඉතින් ඒක සඳහා 0.5 අපි උත්සාහ කරමු සමාජයේ මේ ගොඩනගන්න මේ සංකල්ප සමග. මම හිතනවා ඒක අපිට ඉස්සරහට යන්න අතිශය වැදගත් දෙයක් කියලා. මම හිතනවා මේ වීඩියෝ එකේ සංකල්ප ඔබ රස විඳීවි කියලා. සෞර්දිනී හොඳ ප්‍රැග්මැටික් ලක්ෂණ ජීවිතේ ගොඩනගා ගන්න කොහොමද කියන එක කතා කරන්න කලින් මේ ප්‍රැග්මැටිසම් ගැන පොඩ්ඩක් කතා කරලා ඉමු. ඒකේ කන්ටෙක්ස්ට් එක, සන්දර්භය තේරුම් ගන්න, ඉතිහාසය මේක කොහොමද, ඇයි මේක වැදගත්, මොකද්ද මේකේ කන්සෙප්ට් එක පොඩ්ඩක් තේරුම් ගන්න එපා. ඉස්සරහට යන්න අඩිතාලම ඒක පොඩ්ඩක් කියලා දෙමු. සෞර්දිනී ප්‍රැග්මැටිසම්. දැන් මේකට සිංහලෙන් ඉතින් විවිධ වචන කියනවා. කාර්යබද්ධවාදය, කාර්යවාදය, ප්‍රායෝගිකවාදය. දැන් මෙහෙමයි. දැන් ඔය සිංහල කතාව සෞර්දිනී අපිට තේරෙන්න ගොඩක් වෙලාට අඩුයිනේ. එහෙම නෙමෙයි. ප්‍රැග්මැටිසම් කියලාම මේක ගන්න. ඒකෙන් තමයි අපිට තේරුම් යන්නේ. හරි. දැන් මම ඔය දැන් ටිකකට කලින් කිව්වා නේද? මේ සිංහලෙන් මේකේ කතාව නෙමෙයි, මේකේ ගන්න අර්ථය ගන්න ප්‍රැග්මැටිසම් කියලා තේරුම් ගන්න. සෞර්දිනී අන්නේ මං කිව්වේ ප්‍රැග්මැටික් කතාව. තේරුණාද? ප්‍රැග්මැටික් කතාව. දැන් අයිඩියලිස්ට් කෙනෙක් කියාවි. කියන්නේ මේක පර්ෆෙක්ට් වෙන්න ඕන කෙනෙක් කියලා දේවල් පර්ෆෙක්ෂන් එක මත ඉඳගෙන පර්ෆෙක්ට් දේට අපි දැන් කරන දේ සාපේක්ෂව හොයලා බලන කෙනෙක් කියාවි නෑ. මොනවාද ඔය රුචිර කියන මෝඩ කතා? සිංහල භාෂාවක් තියෙනවා. ඒකේ ගොඩනැගෙන්න ඕනේ සිංහල භාෂාව. සිංහල භාෂාවේ කාරණා අපි උකහා ගන්න ඕනේ. ඒවා මේ sannivedana. එතකොට තමයි භාෂාව ගොඩනැගෙන ලොකු කතාවක් කියන්න පුළුවන්. මම කිව්වේ නෑ ඔය සිංහල මේක වැඩක් නෑ. අදහස ගන්න ප්‍රැග්මැටිසම්. දැන් අයිඩියලිස්ට් කෙනෙක් එහෙම කියනකොට සෞර්දිනී ප්‍රැග්මැටිස්ට් කෙනා කිව්වේ. දැන් මම එහෙම හිතන්නේ නෑ. සිංහල ගොඩනැගෙන්න ඕනේ ඒක වෙනම දෙයක්. ප්‍රැග්මැටිස්ට් කෙනා බලන්නේ සෞර්දිනී උපයෝග මොකද්ද වෙන්නේ? ඉෆෙක්ට් එක. ඒ අර්ථේ මේ කියන වචනේ අර්ථය රැඳිලා තියෙන්නේ සෞර්දිනී. ඒ අර්ථය කොච්චර සාර්ථකව අනිත් කෙනාට කමියුනිකේට් කරන්න පුළුවන්ද කියන අර්ථය. ප්‍රැග්මැටික්. අර්ථය තියෙන්නේ සෞර්දිනී ක්‍රියාත්මක වීම තුළ. අර්ථය තියෙන්නේ කොයි හරි අයිඩියල් එකක නෙමෙයි. අහසේ පාවෙන මේ අර නිර්වේක්ෂ අනනුභූතික අල්ලන්න බැරි මේ එක දෙයක් නෙමෙයි. මේ ජීවිතේ ප්‍රායෝගික පස් ඇතුලේ මුල් බහැපු අපිට අල්ලන්න පුළුවන්, දකින්න පුළුවන්, ඉබින්න පුළුවන්, රස විඳින්න පුළුවන් අර්ථයන් ක්‍රියාත්මක වීම තුලයි අර්ථය තියෙන්නේ. ප්‍රැග්මැටික්. දැන් එක අතකින් හිතලා බලන්නකෝ. ඔය මේ මහා ප්‍රාණ දේවල්, අහසේ තියෙන දේවල් සෞර්දිනී මේක අරක දැන් මිනිස්සු ඉන්නවා. මම මන්නම් දැකලා දිනවා. යමක් අහන්නකෝ. සූත්‍ර පිටක මේකේ මෙතන මේ අංගුත්තර නිකායේ මෙන්න මේකේ මේම තිබුණේ මෙතන මේම තියෙනවා. මේම තමයි වෙන්නේ මේක. අරේ මේම ලොකු අභිධර්මයෙන් තමයි උත්තරේ දෙන්නේ. ඊට පස්සේ ටිකකට කලින් සෞර්දිනී කතා කරන්නේ මිනිස්සුන්ව මාජිනලයිස් කරන්නේ කොහොමද? මිනිස්සුන්ව ඔප්‍රෙස් කරන්නේ කොහොමද? අපි කවුද? ඒගොල්ලෝ කවුද? ඔය වගේ බයිබල් පාට අරගෙන ඒ පාට වලින් උත්තර දෙනවා. නමුත් සෞර්දිනී කතා කරන්න ගියාම වැඩි මේක මේ එහෙම නෑ. ඒතර මං කියන්නේ ඒගොල්ලෝ ඉන්නවා මේක අරගෙන ඒක හරියට මේ බිම මේක අරගෙන බිමේ පළ කරන මිනිස්සු ඉන්නවා. ඒ ගැන අය නෙමෙයි බොහෝ අයක් මේක එහෙම නෑ.
ඒව නෙවෙයි. අපි ගන්න සෞර්දේනේ ප්‍රැග්මැටිස් කෙනෙක් එහෙම බලන්නේ නැහැ. ඔය ප්‍රැග්මැටිසම් කියලා කියන්නේ බොහොම ඇමරිකන් ෆිලොසොෆි එකක්. තව එක්කෙනෙක් හිටියා චාල්ස් සැන්ඩර්ස් පියර්ස් කියලා. මෙයා නම් උගල ගොඩාක් අහලා තියෙන chance එක තියෙනවා. මෙයා තමයි මේ ප්‍රායෝගිකවාදයේ නැත්නම් ප්‍රැග්මැටිසම් වල පියා විදියට මේ විරුද්ධාවල ලබන්නේ. ඒ කියන්නේ මෙයා ප්‍රැග්මැටික් ඇක්සියම් කියන එක. ඒ කියන්නේ ප්‍රැග්මැටිසම් වල මේ ප්‍රායෝගිකවාදී කෝර් එක හරය අරගෙන සමාජගත කරේ මෙයා කියලා තමයි කියන්නේ. ඉතින් ප්‍රැග්මැටික් ෆිලොසොෆිස් මීට කලින් තිබිලා තියලා තිනවා මට මතකයි ඔය ක්‍රියාවාදයේ සහ ඔය ක්‍රියාව ගැන මේ ඩිබේට් එකකුත් තියෙනවා මේ බුද්ධ ආගමේ බුදුරන් වහන්සේ සමග ක්‍රියාවාදීෙක් කරපු තර්කයක් ගැන ලස්සන සූත්‍රයක්. හරීම ලස්සනයිනේ. කවුරු හරි ඉන්නවා නම් ඒක මතක තියාගෙන දාන්න. ඒතර ක්‍රියාවාදියට කියනවා මෙතෙන්ට එන්න කියලා. බුදුරන් වහන්සේ ආරාධනා කරනවා මෙතෙන්ට එන්න. ඒතර ක්‍රියාවාදියා එනවා. ඒතර බුදුරන් වහන්සේ පෙන්නනවා ක්‍රියාවාදයේ දෙනම් මේක උනේ ඒ වගේ මට මතකයි. කවුරු හරි ඉන්නවා නම් බලලා දාන්න. ඒක හරි වැදගත්. ක්‍රියාවාදී චාල්ස් සැන්ඩර්ස් පියර්ස්. ඊට පස්සේ ඉන්නවා විලියම් ජේම්ස් කියලා. එයා තමයි මේක පොපියුලරයිස් කරේ. අර සත්‍ය කියන දේ මිනිස්යාගේ සත්‍ය මිනිස්සු විශ්වාස කරන දේවල් මිනිස්සු දරා ගන්න දේවල් ඇවිල්ලා පොළොවේ පැලවෙන දේවල් වෙන්න ඕනේ. ඒක බොහොම රෙවොලූෂනරි අයිඩියා එකක් ඒ කාලේ. මිනිස්සු සත්‍ය කියන එක හිතුවේ ජස්ටිෆයිඩ් ට්‍රූ බිලීෆ්. ඒ කියන්නේ මිනිස්සෙගේ යම්කිසි බිලීෆ් එකක් තියෙනවා නම් ඒක අපිට ජස්ටිෆයි කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි සත්‍ය කියලා ගත්තේ. මෙයා ඇවිල්ලා කියනවා විලියම් ජේම්ස් කියලා කියනවා නෑ එම නෙමෙයි සත්‍ය කියන්නේ කොච්චර ඇබ්ස්ට්‍රැක්ට් වුණා අපිට ඒක අදාළත්වයක් නෑ. ඒක ඇබ්ස්ට්‍රැක්ට් වෙන්න පුළුවන් එහෙම නැති වෙන්න පුළුවන්. නමුත් යමක් පොළොවේ පැලවෙනවා නම් දකින්නවා නම් ඒ ක්‍රියාත්මක වීම ස්වභාවය දකින්න පුළුවන්. අන්න අපි කතා කරමු සත්‍ය ගැන. ඊට පස්සේ ජෝන් ඩුයි මෙයා ගැන අනිවාර්යෙන් අපි මේ ටීචර්ස්ලා එහෙම මේක වැඩසටහන බලනවා ඇති. ජෝන් ඩුයි විශේෂයෙන්ම අධ්‍යාපනය සහ දේශපාලනය ඇසුරේ කොහොමද ප්‍රැග්මැටික් ෆිලොසොෆිස් අරගෙන එන්නේ කියන එක කතා කරපු ෆිලොසොෆි නේ ඩෙමොක්‍රැටික් ටීචින් කියලා අහලා තියෙනව නේද? කොහොමද මේ ප්‍රැග්මැටික් දේවල් ක්‍රියාත්මක කිරීම තුළින් ළමයන් ඉගෙන ගන්න පුළුවන්ගේ සහ ඒ ක්‍රමවේදයන් දේශපාලනයත් ඇතුළුව ජෝන් ඩුයි ගොඩාක් ඉස්සරහට අරගෙන ආපු කෙනෙක්. ඉතින් බොහොම වැදගත් සාර්ථකයි. ඒතර මෙහෙම තමයි අපි සාමාන්‍යයෙන් දකින්නේ. දැන් ওই සංකල්පය අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. දැන් මේ බලන්නකෝ. මම කිව්වා එහෙනම් ප්‍රැග්මැටිසම් වල මොකද තියෙන්නේ? සංකල්පයක් තියෙනවා. මේ සංකල්පයේ ට්‍රුත් එක, වැලියු එක ප්‍රැග්මැටිස් කෙනෙක් මයින්නේ ඒකේ තියෙන ක්‍රියාත්මක වීමේ තියෙන වටිනාකම් ක්‍රියාත්මක වීම කොච්චර හොඳට මේ සමාජයේ ධනාත්මක බලපෑමක් කරනවාද කියන කාරණා. අපි කියමු සරල උදාහරණයක් ගමු. දැන් අපි මෙහෙම එකක් කරමු. අපි විසින් දෙවියන්ගේ පැවැත්ම විශ්වාස කළ යුතුද කියන ප්‍රශ්නේ. වගේ ප්‍රශ්න ගොඩාක් ආහන පද ෆිලොසොෆිකලි ආහන එක. දෙවියන්ගේ පැවැත්ම විශ්වාස කළ යුතුද කියන ප්‍රශ්නය කෙනෙක් අහනවා. ඒතර බලන්න මේකට දෙන්න පුළුවන් විවිධ ස්කූල්ස් වල විවිධ මේ ගුරුකුල වල මේ ෆිලොසොෆිකල් ගුරුකුල වල විවිධ උත්තර දෙන්නේ. දැන් තියස් කෙනෙක් يعني දේවවාදියෙක් ඉඳන් මේ දෙවියන් කියන එක මොනවද අහන්නේ? දේවවාදී අනිවාර්යයෙන්ම කියනවා සෞර්දනේ මේ ලෝකේ සදාචාරය අර්ථය ක්‍රියාත්මක වීම මේ ලෝකේ ක්‍රියාත්මක වීම සියල්ලම එන්නේ ඩෙසිමිනේට් වෙන්නේ දෙවියන්ගේ පැවැත්මෙන්. අනිවාර්යෙන් අපි බිලීව් කරන්න ඕනේ කියන එක. තියස් කෙනෙක් ඒතියස් කෙනෙක් කියන මේ අනේ පිස්සු නැතුව ඉන්න මේක මේ වගේ කතාවක් කියන්න ඔයාට කිසිම සාධකයක් නැහැ දෙවියෙක් ඉන්නවා කියලා. ඒකින්ද විශ්වාස කරන්න එපා දෙවියෝ ඉන්න කතාව කියන්න එපා. ඒතර ඇග්නොස්ටික් කෙනෙක් කියන්නේ මොකද්ද? ඇග්නොස්ටික් කියලා අන්‍යවාදී. මට කලින් කරලා තියෙනවානේ. නිරාගමිකයන්ට ආගමක් කියලා වැඩ කරා. හරි ලස්සන එක. අන්‍යවම ගොඩක් ගොඩක් රසවිඳින වැඩසටහනක්. අන්‍යවාදියා කියේ මෙහෙමයි. දැන් අපිට දෙවියෝ ඉන්නවා කියන්නත් නෑ බෑ කියන්නත් බෑ. එහම අපිට මේ දත්ත අපිට නැහැ. ඒක නිසා ඔය ගොඩාක් වැඳගෙන යන්නත් එපා. ඒ කියන්නේ ප්‍රතික්ෂේප කරන්නත් එපා. යමක් තියෙනවා නම් ගන්න ඒ දේ අරගෙන ඉස්සරහට යන්න. අන්‍යවාදියා එහෙම කියනවා. ඊට පස්සේ රෂනලිස්ට් කෙනෙක් ඒ කියන්නේ ආනුභූතිකවාදියෙක් එහෙම නැත්නම් මේ අපි කියනවා මේ තර්කයෙන් දේවල් බලනගෙන යාගෙන මෙහෙමයි. දැන් ඔය විශ්වාසය ගොඩනගන්න පුළුවන් දෙවියෙක් ඉන්නවද කියලා කියන්න පුළුවන්. එක්කෝ අපිට මේක අපිට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් සාක්ෂි. එහෙම නැත්නම් නිරීක්ෂණය ඇසුරින් අපේ මේ ඉන්ද්‍රියයන් වලට ගෝචර වෙන විදිහට සාක්ෂි තියෙනවා. අන්න එතකොට අපි කතා කරමු පිළිගන්න කියන එක.
නියලිස් කෙනෙක් කියන්න පුළුවන් අයියෝ මේ ලෝකේ පැවැත්මට කිසිම අර්ථයක් නැහැ. මේ දෙවියන්ගේ පැවැත්මක් ගැන මොකටද ඔයා කතා කරන්නේ? අතල්ලා දාන්න. නියලිස් කෙනෙක් එහෙම කියයි. හැබැයි ප්‍රැග්මටිස් කෙනෙක් කියාවි මෙහෙමයි. මේ ප්‍රශ්නේ අහන ඔය ආන ප්‍රශ්නේ පොඩි අවුලක් තියෙනවා. ආන්න ප්‍රශ්නේ දෙවියන්ගේ පැවැත්ම විශ්වාස කිරීම තුළින් ලෝකයේ සමාජයේ ධනාත්මක පරිවර්තනයක් තියෙනවද? මිනිස්සු යාඥා කරනකොට මිනිස්සුන්ගේ හිත කාම් ඩවුන් වෙනවද? ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයකට දුකක් වේදනාවක් පීඩාවක් ඇති වෙනකොට දෙවියන් කියන සංකල්පය ඒගොල්ලන්ට ආශිර්වාදයක් වෙනවද? සමාජයේ ස්ට්‍රක්චර් කරන්න, ව්‍යුහය හදන්න, දේශපාලන ක්‍රමය ක්‍රියාත්මක කරන්න, මිනිස්සු විනයවත් කරන්න මේ දෙවියා කියන සංකල්පය මේ වැදගත් වෙනවද? අන්න ඒ ප්‍රශ්නේ අහන්න. ඒ ප්‍රශ්نين යමක් ධනාත්මක දෙයක් එනවනම් දෙවියා කියන එක විශ්වාස කරගෙන ඉස්සරහට යන්න. හරිම. එතකොට ඉතින් ඔන්න හොඳයි මේ ප්‍රැග්මටිස්ලා කියන අය සාර්ධනේ ඒගොල්ලෝගේ හිතීම සම්පූර්ණ වෙනස් ප්‍රායෝගිකයි. ඒ කියන්නේ මෙහෙමයි. ට්‍රුත් කියන එක ඇත්ත බිලීෆ් කියන්නේ විශ්වාසය කියන දේ සාර්ධනේ ප්‍රැග්මටිස් කෙනෙක්ට ක්‍රියාත්මක වීම මත පදනම කරගෙන තමයි යා ඒක ගන්න. හේතුවාදියෙක් සාර්ධනේ එහෙම නෙමෙයි. යාට ඕනේ සාක්ෂි. තියස් කෙනෙක්ට ඕනේ විශ්වාසය. ඒතියස් කෙනෙක් සවුර්දනේ සම්පූර්ණ ප්‍රතිදම් බලන්න. හැබැයි ඔයගලන්ට පේනවාද මේ ට්‍රුත් එක? මේ ට්‍රුත් එක සොයලා කරන ගවේෂණය ඇතුලේ ප්‍රැග්මටිස්ගේ අප්‍රෝච් එක හරීම වෙනස්. සවුර්දනේ ප්‍රැග්මටිස්ගේ අප්‍රෝච් එක ඇවිල්ලා ඇබ්සලියුට් නෑ. නිර්පේක්ෂ නෑ. දැන් තියස් කියන්නේ මොකද්ද? තියස් කියන්නේ දේවවාදියා කියන්නේ ඉන්නවා දෙවියා ඉන්නවා. ඇබ්සලියුට්. ඒතියස් කියන්නේ නෑ දෙවිය නෑ. දෙවිය කතා කරන්නත් එපා. ඇබ්සලියුට්. ඊට පස්සේ නියලිස් කියන්නේ මොකද? අයියෝ මේකට කිසිම අර්ථයක් නෑ මේ ලෝකෙට. ඉතින් දෙවියෝ ගැන කතා කරලා වැඩක් තියනවා. ඊට වඩා හොඳයි මේ අපේ දෙයක් අපි පාලනය කරනවා. ඒ යම්කිසි ඇබ්සලියුට් ස්වරූපයක් තියෙනවා. හැබැයි ප්‍රැග්මටිස්ගේ යථාර්ථය එහෙම නෙමෙයි. ප්‍රැග්මටිස්ගේ යථාර්ථය සවර්ධනේ එක ටූල් එකක්. අනිත් අය ඇබ්සලියුට් දෙයක් අරගෙන සත්‍ය විදියට ගේනකොට ප්‍රැග්මටිස් මිනිස්සයා සත්‍ය විදියට දකින්න සවර්ධනේ ක්‍රියාත්මක වීම. යමක් හොඳට ක්‍රියාත්මක වීම යමක් බලපානවද අන්න එතන සත්‍ය තියෙනවා කියන්නේ. ඔහුගේ ට්‍රුත් එක ඉන්ස්ට්‍රුමන්ටල්. ඒ කියන්නේ යමක් ක්‍රියාත්මක වීම සඳහා බලපාන කාර්ය සාධකයක් ඒ තුල දැඳී තියෙනවද අන්න ඒකේ තමයි ට්‍රුත් එක තියෙන්නේ. ට්‍රුත් එක ඇවිල්ලා ඉන්ස්ට්‍රුමන්ටල්. ඒතර ඉන්ස්ට්‍රුමන්ටල් අපි කියනවා ඉන්ස්ට්‍රුමන්ටල් ප්‍රැග්මටිසම් කියලා කියන එක. විශේෂයෙන්ම ජෝන් ඩුයි වචනිත කරපු අදහසක්. ඒ සෞර්ධනේ ඇබ්සලියුට් නෑ ඔහුගේ ට්‍රුත් එක. ඔහුගේ ට්‍රුත් එක ඉන්ස්ට්‍රුමන්ටල් ක්‍රියාත්මක වීම කාර්ය සාධනය මත බලපා කරන අර්ථ දැක්වීම. සෞර්ධනේ ඒකත් හරි හොඳ විදිය. බාන්න මේ ෆිලොසොෆි වල මිනිස්සු හිතන හැටි එක එක. ඉතින් මෙහෙම දෙයක් හිතන්න වනාන්තරයකට යන මිනිහෙක් මිනිස්සෙක්ට දෙනවා කියලා මැප් එකක්. මැප් එකේ සේරම තොරතුරු තියෙනවා, විස්තර තියෙනවා, කරන්න ඕනේ විදි තියෙනවා, යන්න ඕනේ පාත් එක තියෙනවා. නමුත් වනාන්තරයක් ඇතුලේ සවුරුදුනේ මැප් එකේ තේරුමක් නැහැ. තේරුණා නේද? ඒතර කොච්චර ඇබ්සලියුට් වුණත් මැප් එකේ තියෙන දැනුම මැප් එක සවුරුදුනේ යූස්ලස්. ට්‍රුත් එකක් නෙවෙයි වනාන්තරය ඇතුලේ. හැබැයි ප්‍රැග්මටිස් කෙනෙක්ට සවුරුදුනේ ට්‍රුත් එකක් මාලිමාව වනාන්තරය ඇතුලේ. මොකද ඒක දිශාව පෙන්නනවනේ. ඒක ඉන්ස්ට්‍රුමන්ටල් වැලියු එකක් තියෙනවා. ඒකට එයාගේ බිලීෆ් එක, එයාගේ වැලියු එක බේස් වෙලා තියෙන සවුරුදුනේ ඉන්ස්ට්‍රුමන්ටල් වැලියු එක ඇතුලේ. හැබැයි මේ ප්‍රැග්මටිස් කෙනෙක් වහා මාලිමාව විසික් කරලා දානවා. මැප් එක අතට ගන්න ඔහු ඉන්නේ වනාන්තරේ මේ ඔහු ඉන්නේ නගරයක් ඇතුළට. නගරයක සවුරුදුනේ දිශාව වැඩක් නැහැ. නගරය ඕනේ ඇබ්සලියුට් ඉන්ෆර්මේෂන්. කොහෙද මාර්ගය යන්නේ? මෙතන ගිහිල්ලා කොහෙටද යන්න පුළුවන්? කොතනද එක එක බිල්ඩින් තියෙන්නේ? අවහන්නල තියෙන්නේ කොතන? පාසල තියෙන්නේ කොතන? පල්ලිය තියෙන්නේ කොතන? අන්න ඉන්ෆර්මේෂන්. එතකොට ඔහුගේ ට්‍රුත් එක ඇතුලේ සවුරුදුනේ ඇබ්සලියුෂන් එකක් නැහැ. ඇබ්සලියුට් ට්‍රුත් කියලා එකක් නැහැ. තියෙන්නේ ඉන්ස්ට්‍රුමන්ටල් ට්‍රුත් එකක් විතරයි. ඔන්න ඔකයි ඇතුලේ තියෙන කෝර් එක. තේරුණා නේද? එහෙනම් සවුරුදුනේ අපි ඊළඟට බලමු මේ ප්‍රායෝගික වශයෙන් කොහොමද මේ අපි කියන ප්‍රැග්මටිස් කෙනෙක් ජීවිතය තුළ අර්ථය දකින්නේ, කොහොමද ඒ ප්‍රැග්මටිස් දේවල් ජීවිතයට එකතු කරගන්නේ කියලා මේ ඊළඟ කොටසේ. සවුරුදුනේ එහෙනම් වැදගත්ම කොටස
pragmatic approach එක මොකක්ද ජීවිතය සඳහා? What is the pragmatic approach for life? කියන දේ ඔය ප්‍රැග්මැටිස්ගේ ජීවිතයේ වටිනාකම අර්ථය තේරුම් ගැනීමට සෞර්දීනේ සුරදූතේ කොළ කෑල්ලක දේව අර්ථය ලියලා දෙන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් හඳේ පාවෙන ආසේ පාවෙන මොකක් හරි ඇබ්ස්ට්‍රැක්ට් දෙයකින් නෙමෙයි එයා අර්ථය ඩිරයිව් කරලා යුත්පන්න කරලා ගන්නෙ නැහැ. ප්‍රැග්මැටිස් සෞර්දීනේ ලෝකයේ දිහා බලන මිනිස්සයා ගන්න පුංචි කූඹියක් අතට අරගෙන කූඹියට පොඩ්ඩක් කඩියට ඇනලා බලන්න ඇති. කඩියගේ සැර තියෙනවනේ සෞර්දීනේ කඩියත් හපනවා. ඔගේ ජීවිතයට වැලියු එකක් දෙනවා. කඩියත් යම්කිසි කාර්යභාරයක් මේ සමාජය තුළ ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක වීම. සෛලයක් ගන්න පුංචිම අපේ කොටස මානව ශරීරයේ පුංචිම කොටස සෛලය. ශක්තිය අරගෙන ඒ ශක්තියෙන් යම්කිසි ක්‍රියාත්මක වීම. ඇසේ සෛල නම් එහෙමයි, අක්මා සෛල නම් එහෙමයි, පෙනාලු වල සෛල නම් එහෙමයි. ඊට පස්සේ ශුක්‍රාණු සෛල නම් එහෙමයි. ක්‍රියාත්මක වීමක් තියෙනවා. සෞර්දීනේ එතකොට ප්‍රැග්මැටික් කෙනා බාන්නේ මේ පුංචිම දේ මේ ලෝකයේ ස්වභාවයේ නිර්මාණය රැඳිලා තියෙන ක්‍රියාත්මක වීම තුල නම් මිනිස්යාගේ අර්ථය රැඳිලා තියෙන ඕනෙත් ක්‍රියාත්මක වීම තුලයි. නැතුව මේ කොහෙවත් තියෙන හඳේ පාවෙන ආසේ පාවෙන ඇබ්ස්ට්‍රැක්ට් මේ නිකන් මේ කියන පර්ෆෙක්ෂන් අයිඩියල්ස් එක අපේ ජීවිතය කම්පෙයාර් කිරීම නෙමෙයි. එම නෙමෙයි ක්‍රියාත්මක වීම තුලින් අපේ අර්ථයක් දකින්න ඕනේ. කොහොමද මිනිස්සයා අන්න වැලියු එක. කොහොමද මිනිහෙක් වැලියු එකක් ගොඩනගන්නේ? මොකද්ද ගොඩනගන්නේ ලෝකයේ සඳහා? ඒ ගොඩනගපු දේවල් වලින් අර්ථකථනය කරන ජීවිතය යම්සේද? ඒ ගොඩනගපු දේවල් වලින් මේ සරසන ජීවිතය යම්සේද? අන්න ඒ ජීවිතය තමයි සෞර්දීනේ ඇග්නොස්ටික් අපි කියනවා මේ ප්‍රැග්මැටික් වැලියු එක. ප්‍රැග්මැටික් වේ ඔෆ් ලයිෆ්. අර්ථය ගොඩනැගීම. අර්ථය ලෝකයට අර්ථය, මිනිහට අර්ථය, සමාජයට අර්ථය ගොඩනැගීම. තේරුණා නේද? අර්ථය ගත්තාම සල්ලි මේ ක්‍රියාත්මක වීම ගත්තාම අර්ථ තුනක් ගොඩනැගෙනවා. අපි පළවෙනි එකට කියනවා net negative value. ඒ කියන්නේ සමහර ක්‍රියාත්මක වීම තියෙනවා සෞදීනේ. ක්‍රියාත්මක වෙනකොට මොකද වෙන්නේ? ගොඩනැගෙන ඍණාත්මක වටිනාකම. මිනිස්සෙක් තමුන්ටම හානි කර ගන්නවා. ඔය අතපය කපා ගන්න සුයිසයිඩ් කරලා මේ ඉන්නවනේ මිනිස්සු. එහෙම කර ගන්නවා. ඒක තමුන්ටත් හානියක් අනිත් අයටත් හානියක්. මිනිස්සුන්ට පහර දෙනවා, ගිහිල්ලා ගහනවා. හිතන්න ඒ වගේම සමහර ඒවා තියෙනවා net negative නේ. ඒ කියන්නේ හිතන්න සිගරට් බොනවා. පුංචි ප්ලෙෂර් එකක් තියෙනවා. ඒකේ පුංචි සතුටක් තියෙනවා. හැබැයි ඕවරෝල් ගත්තාම big picture එක ගත්තාම ලොකු චිත්‍රය ගත්තාම මේ හානිය වැඩි. ඇඩික්ටිව් බිහේවියර් එකක් තියෙනවා. හෙල්ත් එකට හොඳ නෑ. ඊට පස්සේ සල්ලි වේදී net negative value හදන මිනිස්සු ඉන්නවා. අපිට ඒ අය වැඩක් නෑ. අපි ඒක පැත්තට දානවා. ඒක pragmatic life එකක් නෙමෙයි. අනිත් જાතිය තමයි අපි කියනවා zero sum value. කියන්නේ value එක zero. එකතු කරන දේවල් ගොඩ නැගුවාම එකතු කරලා ගත්තාම value එක zero. ඒ කියන්නේ සෞර්දීනේ කෙනෙක් දිනනවා. හැබැයි දිනනකොට කෙනෙක් පරදිනවා. අපි කියන්නේ හොද මඩේ දානවා කියලා. ඒක යන්නේ ඒ වගේ වැඩ. වලට අපි කියනවා zero sum value කියලා. සූදු කෙලිනවා. සූදු කෙලිය මිනිසා දිනන්න සෞර්දීනේ කවුරු හරි සූදු කෙලින අනිත් ටික පරදින්න බෑ. එහෙම නේද? හොඳ ඔෆිස් පොලිටික්ස්. විවිධ මේවා ගහලා ගේම් ගහලා මොකද ගන්නෙ? ආයතනයේ අංකිසි තැනකටපත් වෙනවා අනිත් අය කපලා සප්‍රෙස් කරලා මොකක් හරි ආ දන්නවනේ කරනවා. ඒතර එයා දිනනවා. අනිත් අය පරදිනවා වැඩේ. ඒ කියන්නේ සෞර්දීනේ අර මගේ ගුරුවරයෙක් මට කාලෙක කිව්වා වගේ රුචිර don't be the big fish in a small pond. පුංචි පොකුණක් ඇතුලේ ලොකු මාළුවෙක් වෙලා වෙන්නේ නැහැ. මොකද ඒ ලොකු මාළුවගේ ලොකුකම රණී පවතින සෞර්දීනේ පුංචි පොකුණේ අනිත් මාළුව වල සයිස් එක ගන්නවා. zero sum value. වැඩක් නැහැ. ඒකත් ගන්න. හැබැයි සෞර්දීනේ මේ කියන්නේ එක්කෙනෙක් දිනනකොට අනිත් කෙනෙක් පරදිනවා. අර්ථ ලෝකාර්ථයේ වශයෙන් ගත්තාම zero sum. අනිත් අර්ථය තමයි සවගෙන අපි net positive value එකක් ගොඩනගන. ඒ කියන්නේ යම්කිසි ලෝකයේ ක්‍රියාත්මක වීම තියෙනවා සෞර්දීනේ. ඒ ක්‍රියාත්මක වීම තුල තමුන්ටත් සමාජයටත් ලෝකාර්ථයටත් ධනාත්මක බලපෑමක් සිද්ධ වෙනවා. අන්න ප්‍රැග්මැටික් මිනිහා ඔතෙන්ට බාන්නේ. ප්‍රැග්මැටික් මිනිස්සයා සෞර්දීනේ බලන්න මේ විවිධ වටිනාකම් තියෙනවා. මේ වටිනාකම් කොච්චර මිනිස්සෙගේ ජීවිතය ඇතුලේ ගොඩනගා ගන්නවද කියන එක තමයි pragmatic way of life. මොනවද?
ප්‍රැග්මටික් මිනිස්සෙක් සමාජයට යනකොට මොනවද ඔහු දකින්නේ සෞතේ? ඔහු දකින්න මේ ලෝකයේ ස්වභාවයක් තමයි එක එක ප්‍රැග්මටික් වැලියුස් මම කියන්නේ. මේ ලෝකේ ඔහු දකින්න සමාජයට යනකොට සාදු දකින්න දෙයක් මේ ලෝකේ හැම දෙයක් යම්කිසි ස්වභාවයක් තියෙනවා. මේ ලෝකෙට හැම තිස්සෙම අපි යම්කිසි එනර්ජි එකක් දාන්න ඕනේ. මොකක් හරි ක්‍රියාත්මක දැන් ඔබගේ කාමරේ බලන්න. කාමරේ අස් නොකර තිබ්බොත් මොකද වෙන්නේ? එන්න කේයොස්. වියවුල තමයි මේක ඇත්තට ළමෙක්ව බලන්න නැතුව හදනවා. මොකද වෙන්නේ? වියවුලට වෙනවා. ළමයා අමතක කරන්නේ තමුන්ගේ ජීවිතය ගැන හිතන්න. විනයක් නැත්තම් සදාචාරයක් නැත්තම් ඉගෙනුමක් නැත්තම් සාවර්ධනේ ඒ ජීවිත විසිරලා කැඩලා බිඳලා යනව නේද? මේ ලෝකයේ ස්වභාවයක් තියෙනවා සාවර්ධනේ. වියවුලටපත් වීමේ ස්වභාවයක්. ඕඩර් එකක් නෑ, ඩිස්ෝඩර් එකට යන ස්වභාවයක්. එහෙනම් පළවෙනිම වටිනාකම තමයි සාවර්ධනේ ප්‍රැග්මටික් කෙනෙක් ගොඩනගන්න ඕනේ. අපි කියනවා ෆන්ක්ෂනල් වැලියු. කෘත්‍යාත්මක වටිනාකම. හොඳ රස්සාවක් කරන්න ඕනේ. දෙමාපියන් හොඳට බලා ගන්න ඕනේ. හොඳ රස්සාවක් කරන්න ඕනේ. හොඳට ගෙවල් දොරවල් හදන්න ඕනේ. හොඳට කෑම බීම ගන්න ඕනේ. සෞඛ්‍ය සම්පන්න විදියට දේවල් කරන්න ඕනේ. කෘත්‍ය කඩේ යන්න ඕනේ. ගිහිල්ලා අඩුවට බඩු ගන්න ඕනේ. හොඳ ක්වොලිටි බඩු ගන්න ඕනේ. කෘත්‍ය මේ ලෝකේ තමුන් විසින් මේ ලෝකේ පැවැත්ම තමුන්ගේ පැවැත්ම සඳහා කළ යුතු යම් කිසි කාර්ය සාධනයක් තියෙනවා. ඒක කරන්න ඕනේ ප්‍රැග්මටික් කෙනා. ඒක නැතුව සාවර්ධනේ ලොකු කතන්දර කිව්වට තමුන්ගේ ඇඳ අස් කරගන්න නැතුව ලෝකේ හදන්න යනවා කියන්නේ ප්‍රැග්මටික් නෙමෙයි. හරි. අර කියන්නේ තියනවා නේද? තවගේ අදා ගන්න නැතුව සාවර්ධනේ ලෝකේ හදන්න යනවා Facebook එකේ. ප්‍රැග්මටික් වේ ඔෆ් ලයිෆ් එක නෙමෙයි. ඔන්න කෘත්‍යාත්මක වට. ඒ වගේම සාවර්ධනේ ප්‍රැග්මටික් කෙනා ලෝකේ දකින්නවා. ලෝකේ යම්කිසි හිස් බවක් තියෙනවා. මේ ලෝකයේ මිනිස්සු විසින් මේ ලෝකෙට දායාද කරපු දේවල් වල ප්‍රමාණය ලෝකයේ තියෙන නිර්මාණයට වඩා බොහොම පොඩි. මිනිස්සුන්ගේ ජීවිත, මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය, ඒගොල්ලෝ හිතන පතන දේවල් වෙනස් කිරීම සඳහා මිනිස්සෙක්ගේ කාර්යභාරයක් කෘත්‍යයක් තියෙනවා. අපි මේකට කියනවා ක්‍රියේටිව් වැලියු. එහෙම නැත්නම් නිර්මාණාත්මක වටිනාකම් මිනිස්සෙක් ගොඩනගන්න ඕනේ. මිනිස්සෙක් නම් කවියක් ලියන්න ඕනේ. අලුත් දේවල් හිතන්න ඕනේ. වෙනස් විදියට හිතන්න ඕනේ. පොතක් ලියන්න බලන්න ඕනේ. වටිනාකම් ගේන්න ඕනේ සමාජයට. මෙහෙම දෙයක් තමයි කරන්න ඕනේ කියන එක. වටිනාකම ක්‍රියාත්මක කිරීම. කොහොමද මේ ලෝකේ අමු දේ අරගෙන අමු ಜಾති අමු දේ අරගෙන ඒකෙන් ලස්සන දෙයක් හදලා ක්‍රියාත්මක කරලා ලෝකෙට දායාද කරන්නේ. එහෙම දෙයක් හැම කෙනෙක්ගේ එහෙම කරන දෙයක් අඩුම ගානේ Facebook එකේ ලියන්න හරි ඕනේ. මිනිස්සුන්ව ක්‍රිටිසයිස් කරන එකයි මිනිස්සුන්ට ගාන එකයි එහෙම නෙමෙයි. වැලියු එක නිර්මාණාත්මක කලාව වෙන්න පුළුවන්, සාහිත්‍ය වෙන්න පුළුවන්, අලුත් චින්තනයක් වෙන්න පුළුවන්, විද්‍යාත්මක දෙයක් වෙන්න පුළුවන්, නිර්මාණාත්මක දෙයක් සමාජයට දායකත්වයක් දෙන්න ඕනේ. මම දෙයක් හැදුවා නැති තැන මම දෙයක් හදලා මගේ නවින් ලෝකෙට දායාදයක්. ඒ දේත් සමාජය ඇතුලේ මිනිස්සෙගේ ජීවිතය ඇතුලේ තියෙන්න ඕනේ. ඊට පස්සේ එනවා රිලේෂනල් වැලියුස්. ඒ කියන්නේ අපි කියනවා සම්බන්ධතා වටිනාකම් වගේ බන්දුතා වටිනාකම්. මේ සිංහල වචන අදාළ දාන්නේ ලස්සන වචන හිතලා ඔයගොල්ලෝ දාන්න ඕගොල්ලන් තේරෙනවනේ අදහස. මේ එයා දකින්න සල්ලේ ලෝකෙට එළමෙනකොට මේ ලෝකේ ඉන්න මිනිස්සු එකිනෙකට බැඳිලා ඉන්න අය. තනි පැවැත්මක් නැහැ. එහෙනම් මගේ කාර්යභාරය වෙනවා මේ පැවැත්ම, ඒ තියෙන සම්බන්ධතාව වැඩි දියුණු කරලා ඒව ආරක්ෂා කරලා ප්‍රතිස්ථාපනය කරලා පෝෂණය කරන්න. තාත්තා කෙනෙක් පුතෙක්ට අවශ්‍ය කරන කාලය දෙන්න ඕනේ ප්‍රැග්මටික් නම්. පුතෙක් තාත්තා කෙනෙක් සමග යා වයසට ගියාම එයාගේ ජීවිතය ඇතුලේ අවශ්‍ය ප්‍රමාණයට රැඳිලා සිටින්න ඕනේ සාර්ථකව. පුද්ගලයෙක් විදිහට සමාජයට ඔහුගේ ඒ ධනාත්මක මේ අපි කියනවා මේ බන්දුතා වටිනාකම් තියෙන ඒවා ගොඩනගන්න ඕනේ. බිරිඳක් සැමියක් ඒව සඳහා නිශ්චිත කාලයක් ක්වොලිටි ටයිම් එකක් දාන්න ඕනේ සාර්ථකව. ප්‍රැග්මටික් කෙනා ඒ වටිනාකම ගොඩනගන්න ඕනේ සාර්ථකව. අතිශය වැදගත්. එහෙම නැත්තම් මොකද බලන්න මේ වටිනාකම එකක් හරි ලොස් වුණොත් එකක් හරි කෙනෙක්ට කරන්න බැරි වුණොත් සාර්ථකව යාගේ ජීවිතේ හිස්තනක් ගොඩනගනවා. ඊට පස්සේ අපි කියන ශාස්ත්‍රීය වටිනාකම අපි කියනවා knowledge value. මිනිස්සු උනාම අලුත් දේවල්, ශාස්ත්‍රීය දේවල්, knowledge දැනුම හොයලා දෙන්න ඕනේ ලෝකෙට. මෙහෙම දෙයක් වුණා මම පොඩි කාලේ
මේම වටිනාකමක් තියෙන මේ දැනුම ඔයගොල්ලෝ ගන්න. මිනිස්සුන්ට උගන්වන්න ඕනේ තමුන් දන්න ශාස්ත්‍රීය වටිනාකම. මොනකද එයා දකින්න සහෝදරනේ මේ knowledge කියන එක දැනුම කියන එක මේ ලෝකේ ක්‍රියාත්මක වීම සම්පූර්ණ ඉතාම වැදගත්. ඒක නිකන් DNA එක වගේ. ඒක ප්‍රතිස්ථාපනය කළා පෝෂණය කිරීමේ වගකීමක් උඩ තියෙන. අන්න ඔහුගේ තව කාර්යභාරයක්. අපි කියන ශාස්ත්‍රීය වටිනාකම් ගොඩනැගීමේ කාර්යභාරය. ඒක කරන්න ඕනේ. දෙයක් දැනුම හදලා දැනුම බෙදා හරින්න දන්න දේ මිනිස්සුන්ට කියලා දෙන්න තමුන්ගෙන් ශාස්ත්‍රය ඉගෙනගත්තු ගෝලියෝ කීප දෙනෙක් නැත්තම් මොකක් හෝ වේවා. ඔබ ඉන්න ක්ෂේත්‍රේ ඔබට මෙන්ට කරන්න ඔබ ගෝලියෝ හදන්න ඕනේ ගෝලයන්ට කියලා දෙන්න. එම නැත්තම් ඒ මානසිකත්වයේ ඔබ සමරන්නේ නැහැ. ඊට පස්සේ අපි කියනවා සමාජීය communal and ethical values. අවුරුද්දේ මේ සමාජය කියන સંદર્ભය ඇතුලේ මම කියන්නේ එක්තරා මේ ලක්ෂයක්. ඒ ලක්ෂ්‍ය තුල මගේ කාර්යභාරයක් තියෙනවා කියන කාරණාව සහෝදරනි. නිවැරදි දේ මේ ධනාත්මක දේ සමාජය තුල යුක්තිය පසළදීමට තියෙන හැකියාව නීතිය හා සාමය අර්ථචර්යාව ඒක ක්‍රියාත්මක වීමේ වගකීමක් සහෝදරනි. ඒක ඇක්ටිව්ලි අපි කියන්නේ සිටිසන්ෂිප් කියලා ගත්තොත්. ඒ ක්‍රියාත්මක වීමේ සහෝදරනි වටනක සමහර ඡන්ද දාන්නවත් නැහැ. එහෙම නෑ ප්‍රැග්මැටික් කෙනා. ප්‍රැග්මැටික් කෙනා කියන්නේ සමාජයේ කමියුනල් වැලියු එක සමාදානයකට යන්න ඕනේ. සමාජයේ මේ සොසයිටි වල ඉන්න ඕනේ. දේවල් කරන්න උදව් කරන්න ඕනේ. අඩුම ගානේ මේ තමුගේ ගේ ඉස්සරහා තියෙන පාරහල ලස්සනට සුත් කරලා තියෙන්න ඕනේ. සමාජීය කාර්යභාරයක් තියෙනවා සහෝදරේ. ගොඩනගන්න. ඒ වගේම සහෝදරනේ තව එකක් අපි කියනවා ට්‍රාන්ස්ඩෙන්ටල් වැලියු. මේක නම් මොකක්ද දන්නේ සිංහල වචනේ මම හොයලා දාන්න ඒ කියන්නේ මිනිස්සෙක් තීරුම් ගන්න ඕනේ තමුන්ගේ ජීවිතය මේ ලෝකයේ ඇතුලේ ගැඹුරෙන්ම දෝලණය කරන්නේ මොකක්ද අර්ථය? ඒ අර්ථය සඳහා කෙනෙක්ගේ කැපවීමක් තියෙනවා. කියන්නේ මමත්වයෙන් ඔබට ගිහිල්ලා අපි කියන selfless මමත්වයෙන් ඔබට ගිහිල්ලා මේ සමාජයේ ප්‍රගමනයේ ශ්‍රේෂ්ඨත්වයේ වෙනුවෙන් මමත්වයෙන් ඔබට ගිහිල්ලා ක්‍රියාත්මක වීමක් තියෙනවනේ. ඒ સંદર્ભය ඇතුළේ වටිනාකම ඇතුළේ සවෘදෙනේ තමුන් දිය කළා දාන්න ඕනේ. මමත්වයක් නැහැ. service to the society. අන්න pragmatic point of view. pragmatic මනුස්සයාගේ ජීවිතය. සවෘදෙනේ හිතන්න මිනිස්සෙක්ගේ ජීවිතය ඇතුළේ මම කියවනේ අර value system එකක් කියලා. සමහර මිනිස්සු ඉන්නවා ධනාත්මක වැලියුස් නැහැ. ත්‍රිකෝණය ගන්නවා. ධනාත්මක වැලියුස් හරි පුංචි. තියෙන්නෙම තියෙන zero sum values සහ negative values. ඒකෙතට ත්‍රිකෝණය ගත්තාම උඩින් කවුරු හරි මේ සුනාමි එනකොට සවෘදෙන සුනාමි එන්න ඕනේ හුලම් පාරක් එනකොට ජීවිතේ බිඳ වැටලා කැඩලා බිඳලා යනවා. ඒ වගේම සමහර මිනිස්සු ඉන්නවා සවෘදෙන ඒගොල්ලන්ගේ values ගොඩනගන ඒගොල්ලෝ. සමහර values තියෙනවා. මේ values හැම එකම කරන්නේ නැහැ. ඒක එකක් හරි දෙකක් හරි සමාජයේ කාර්යභාරය වැඩක් නැහැ. මේක මම ගේම් එකක් තමයි මට තියෙන්නේ. ඔය knowledge අයියෝ මම ඉගෙනගෙන ඉවරයි. තව මොනවද knowledge ආව ඉගෙන ගන්න දෙයක් නැහැ. මම දැන් ඉගෙන ගත්තා මම සතුටින් ඉන්නවා. කියලා එහෙම කාලා බීලා ඉන්න ස්වරූපයක් තියෙනවා. එතකොට සවෘදෙන් බේනවද? එතකොට ඒ ත්‍රිකෝණය ගත්තොත් වැඩිපුරම තියෙන්නේ zero sum values සහ negative values. ඒතර සුනාමියක් ආපුවාම ජීවිතේ හැමදාම හැම කෙනෙක්ගේම ජීවිතවල එන පරිදි සුනාමිය ආපුවාම ඒ ජීවිතෙත් ගහගෙන යනවා. හැබැයි සවෘදෙනේ ප්‍රැග්මැටික් මිනිහා ලෝකෙට මුල් බැලලා ඉන්නේ. අර්ථයෙන් මුල් බැලලා ලොකු පිරමීඩේ වේට මේකට සුනාමි නෙවෙයි. මේකට මොන ඡණ්ඩ මාර්ත්‍යාව සවෘදෙනේ මුල් බැහැපු ජීවිත. ප්‍රැග්මැටික් ජීවිත. ඔලවන්නම තවත් සවෘදෙනේ මම හිතනවා අද වැඩසටහන ඔබ රස විඳින්න ඇති කියලා. ඉතින් අපි නැවතත් මේ වගේ අර්ථවත් වැඩසටහනක හමුවෙමු. එතකක් බොහොම ස්තුතියි අද මේ කටයුතු සමග සම්බන්ධ වුණාට.